ජීවිතය කියන්නේ චිත්ත පරම්පරාවක්. හරියට ගලාගෙන යන ගඟක් වගේ. ආත්මයක් නැත්තම් කෙනෙක් කොහොමද උපදින්නේ? ඉටිපන්දමකින් තව ඉටිපන්දමක් පත්තු කරාම පළමු ඉටිපන්දමේ තිබුණු ගිනි දැල්ලද අලුත් එකට ගියේ නැහැ. එහෙනම් අලුත් එක පත්තු උනේ පරණ එක නැතුවද? ඒත් නැහැ. පරණ දැල්ලේ ශක්තිය තමයි අලුත් දැල්ල හැදුවේ. ඔබේ පුනර්භවයත් මෙන්න මේ වගේ. ඔබේ සිතේ තිබුණු කර්ම ශක්තිය විතරක් ඊළඟ භවය පත්තු කරනවා. එතන යන්න පුද්ගලයෙක් නෑ. තියෙන්නේ මේ ශක්ති හුවමාරුවක් විතරයි. ඊළඟ භවය තීරණය වෙන්නේ ඔබ ජීවිත කාලයම පුරාම කරපු කියපු දත්ත සහ අන්තිම මොහොතේ ඔබේ මානසික මට්ටම මත. ඔබ මැරෙන වෙලාවේ බයෙන්, තරහෙන්, ලෝභකමෙන් හිටියොත් ඒ නෙගටිව් එනර්ජි එකට ගැලපෙන පහත් උපතක්. ඒ කියන්නේ මේ සත්ව ප්‍රේත වගේ උපතක් ලැබෙනවා. ඔබ මැරෙන මොහොතේ සිදුවෙන්නේ ඔබේ මේ භවයේ අවසාන සිතුවිල්ල. ඒ කියන්නේ මේ චුතිසිත නිරුද්ධ වෙනවත් එක්කම ඒ ශක්තියේ බලපෑමෙන් ඊළඟ තත්පරේම අලුත් තැනක ඉපදෙනවා. මේකට සිදුවෙන්න ගතවන්නේ ෂණයක්. අතරමැදි නැවතෙම් නෑ. ෆුල් ස්ටොප්ස් නෑ. හරියට රේඩියෝ ස්ටේෂන් එකකින් නිකුත් කරන තරංගයක් වගේ. රේඩියෝ අපි ශරීරයට සමාන කරොත් පොළවේ ගැහුවට අර තරංගය මැරෙන්නේ නැහනේ. ඒක ඊළඟට අහුවෙන රිසීවර් එකකට, ඒ කියන්නේ ගැළපෙන මව්කුසකට නැත්නම් මේ ඕපපාතික උපතකට සම්බන්ධ වෙනවා. මේක මම නෙවෙයි. මේක සබහා ධර්මයේ ක්‍රියාවලියක් කියලා හිත නිදහස් කරගත්තොත් ඔබට පුළුවන් ඉහළම තලයකට යන්න හෝ මේ සයිකල් එක කඩන්න. ඒ කියන්නේ නිවන් දකින්න උනත්. ඔබ සැමට පින්සාර නවම් පොහොය දිනයක් වේවා. තෙරුවන් සරණයි.